හෙලෝ හැමෝටම සුබ දවසක්. මේ මම අද වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ මම දාපු වාහන කීපයක ඇවිල්ලා තියෙනවා වොරන්ටි බුක් සහ එක්ස්ට්‍රා කී මේ එකක් අපි නිකන් ඕපන් කරලා බලමු. කීපයක් තියෙනවා. ඒක ඇවිල්ලා තිබ්බත් දෙයක් විතර ඕපන් කරලා මට ඉතින් මේකක් පෙන්නන්න හිතුණා ඔයාලට. මේ එකක් ඕපන් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. හොඳයි. කාගෙද කියලා බැලුවේ නෑ. ඇතුලේ තමයි තියෙන්නේ. ඉන්නේ කියලා. ඉතින් මේ මට කියන්න ඕනේ මේ හැම ගන්න වාහනයකටම අපි වොරන්ටි දෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂ 2ක් සහ අවුරුදු 2ක වොරන්ටි එන්ජින් සහ ගියර් බොක්ස් වලට. හරි. ගියර් බොක්ස් එකට අවුරුදු 2ක වොරන්ටියක් තියෙනවා. ඉස්සලා අපේකින් තව වොරන්ටි යන්නේ. මේක අදාවේ DHL වෙලා වාහන කීපයක් තියෙනවා. එකක් හවල්ලා පෙන්නන්න හොඳේ. කපල් වෙන්නේ. ඉතින් මේ තාත්තයි වගේ පොඩ්ඩක් වාහන ඉතින් විශාල ප්‍රමාණයක් ගෙනත් තියෙනවා. ඒ වගේ හැම එකටම වොරන්ටි දෙනවා. විශාල ප්‍රමාණයක් කියන්නේ මේ මගේ හැටියට ඉතින් මේ ලොකු ප්‍රමාණයක් 100 200 ළඟනේ මේ පාර නැහැ. බලමු කාගේද මොකක්ද කියලා. ඕකේ. හරි. තියෙනවා. වොරන්ටි බුක් එක තියෙනවා. එල් තියෙන වොරන්ටි බුක් එක. මේකේ තියෙනවා කෙසේ ගායද මේ අපේ මල්ලි කෙනෙක් ගත්ත හොස්පිටල් එකේ කැන්ඩි හොස්පිටල් එකේ පීරා එකක්. එයාගේ තමයි වොරන්ටි බුක් එක ඇවිල්ලා තියෙන්නේ මේ. මේකේ වොරන්ටි තියෙනවා. ඉතින් විස්තර තියෙනවා. 2 years 2 year වොරන්ටියක් තියෙනවා. මේකේ කිලෝමීටර් ලක්ෂයක වොරන්ටියක් තියෙනවා. කිලෝමීටර් ලක්ෂයක වොරන්ටියක් තියෙනවා. මේක අනිත් පැත්තට පේන්නේ. මේකට එක එක වාහනට වෙනස් මේ වොරන්ටි හම්බෙන විදිය. මේක 2 year වොරන්ටි නැත්නම් කිලෝමීටර් ලක්ෂයක්. වාක් කියන එන්ජින් සහ ගියර් බොක්ස් වලට. හරි. ඉතින් හොඳයි. සතුටුයි. මේක එක්ස්ට්‍රා කී එකක් එවලා තියෙනවා මෙයාලා. හැම එකම වාහනේ දෙනකොට හෑන්ඩ් ඕවර් කරනවා. මේ එක්ස්ට්‍රා කී එක මේකේ කඩන්න ඕනේ නැහැ ඒක. එයාට එහෙම දෙත හැකිනේ. ඉතින් මේ මට කියන්න තියෙන්නේ ඔයාලගේ සමහර කීස් තියෙනවා. සමහර කට්ටිය ආනවා මේ ඇයි බාර දුන්නේ නැති කියලා කියන්නේ අම්බිලා නැහැ එක්ස්ට්‍රා කී එක අරගෙන කියලා. ඒ සමහර ඒවා යූස් කරපු වාහන වල කස්ටමර් බාර දීලා නැති ඒවා තියෙනවා. ඒ වගේ එක්ස්ට්‍රා කී එක එන්නේ නැහැ. පොඩ්ඩක් රික්වෙස්ට් කරලා ගන්න ඕන. ඒතර පොඩි කාලයක් යනවා. එයාලගේවත් එනවා. මේ ඉතින් මට කියන්න ඕනේ මේ ඔයාලා දෙන වාහනයට වගකීමක් තියෙනවා. මෙතෙක් මං ගෙවලා තියෙන කිසි වාහනයක් මුකුත් ප්‍රශ්න නැහැ. කවුරුත් කෝල් එකක්වත් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙකුට ඕන කෙනෙකුට කමෙන්ට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් තිබ්බොත් වාහන වල ඇක්සිඩන්ට් වාහන අරව මේවා විකාර කතා මොකක්වත් නැහැ. ගොඩක් කට්ටිය ගන්න අය මගෙන් අඳුරන අය තමයි ගන්නෙ. ඉතින් ඔක්කොම ස්ටාෆ් අය ප්‍රොෆෙෂනල්ලා ගන්න අය තමයි ගන්නෙ. ඉතින් ඒක නිසා ඒක කවුරු ගත්තත් ප්‍රොෆෙෂනල් නමුණත් කොහොම වුණත් ඉනක් දෙන වාහනේ හොඳට පිටිස්තු කියලා දෙන. මොකද මිනිස්සු අමාරුවේ මේ සල්ලි වේදන් කරලා ගන්නෙ. ඒක නිසා ඉතින් මේකත් යවන්න ඕනේ. එයාට ඒක වාහනේ තව ක්ලියර් කරෙත් නැහැ. ඉතින් මේ මට ඉතින් පොඩ්ඩක් ඕපන් කරලා පෙන්නන්න හිතුණා මේක චුට්ටක්. මොකද මම කලින් මෙහෙම වීඩියෝ එකක් දාලත් නැහැ. තව වීඩියෝ එකක් දානවා. මේ දැන් හිටානෙද්දා මේ ටැක්ස් එක වැඩි වී කියන මේ 115 එක. රයිට්. ඒ ගැන කියලා ඔයාලට පොඩි වීඩියෝ එකක් දාන්න. එතකන් ගිහින් එන්න. බයි.